කවදා හරි හිතුණද නීති නැති ලෝකයක ජීවත් වෙන්න පුළුවන් නම් කොහොම වේද කියලා. පොලිසිය නැතුව, රූල්ස් නැතුව ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් ලෝකයක්. ඒ වගේ ලෝකයක් ගේමින් ලෝකයේ හදලා දුන්න ගේමින් සීරීස් එකක් තියෙනවා. Grand Theft Auto සීරීස් එක. එහෙවත් GTA සීරීස් එක. මේක ගේම් එකක් විතරක් නෙවෙයි. ඒක ක්‍රයිම් ලයිෆ් එකක්. හැමදේම මික්ස් වුණ ස්ටෝරි එකක්. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ GTA ලෝකේ සම්පූර්ණ කතාව. ආරම්භයේ දැන් අද වෙනකන් හැම කැරක්ටර් එකක්ම මේ වීඩියෝ එක අවසානයේදී බලනකොට ඔයාට GTA යුනිවර්ස් එක ඇතුලේ ඉන්නා වගේ ෆීලිං එකක් දැනෙයි. එහෙනම් අද සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. 1997 ගේමින් ලෝකේ වෙනස් වෙන්න පටන් ගන්න කාලයක්. මේ ගේම් එක මුලින්ම බලද්දී පොඩි ග්‍රැෆික්ස්, සිම්පල් ගේම් ප්ලේ. ඒත් ඒකේ තියෙන අයිඩියා එක නම් ඩේන්ජරස්. ඔයාට ක්‍රයිම්ස් කරන්න පුළුවන්, කාර්ස් හොරකම් කරන්න පුළුවන්, පොලිසිය වෙනින් පැනලා යන්න පුළුවන්. ඒත් සිටිස් තුනක් තිබුණා. ලයිබ්‍රරි සිටි, වයි සිටි and San Andreas. ඒ සිටිස් මේ ගේම් එකේ හිස්ටෝරි එකේ ලොකුම වර්ල්ඩ්ස් වෙලා වෙනස් වෙනවා. මේ ගේම් එක මුලින්ම පොලිස් ගේම් එකක් වෙන්න තිබුණා. ක්‍රිමිනල්ස්ලා චේස් කරන ගේම් එකක්. ඒ ඩිවලොප්මන්ට් අතරතුර බග්ස් නිසා ප්ලේයර්ස්ලා ක්‍රිමිනල්ස්ලා වගේ ප්ලේ කරන එක ෆන් කියලා හිතලා ගේම් එක කම්ප්ලීට්ලි චේන්ජ් කළා. ඒ ඩිසිෂන් එකෙන් තමයි මේ GTA කියන ලෙජන්ඩ් එක පටන් ගත්තේ. 2001 දී රිලීස් වුණ GTA 3 කියන්නේ ගේමින් හිස්ටෝරි එකම රිඩිෆයින් කරපු ගේම් එකක්. මෙතනින් පස්සේ ගේම් වර්ල්ඩ් එකම චේන්ජ් වෙනවා. 3D city, real people වගේම characters. ඔයා ප්ලේ කරන කැරක්ටර් එක ක්ලවුඩි. ක්ලවුඩි කියන්නේ කතා නොකරන සයිලන්ට් කැරක්ටර් එකක්. ඒත් එයාගේ ඇක්ෂන් වලින් හිස්ටෝරි එක ඩෙවලොප් වෙනවා. අපි බලමු මෙතන ඉඳන් ක්ලවුඩිගේ කතාව. ක්ලවුඩි සහ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බෑන්ක් රොබරි එකකට යනවා. ඒ රොබරි එක අතරතුර ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාව බිට්‍රේල් කරනවා. ක්ලවුඩි පොලිසිය අල්ල ගන්නවා. ප්‍රිසන් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් යද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා ස්කේප් වෙනවා. මෙතනින් තමයි රියල් ජර්නි එක ස්ටාර්ට් වෙන්නේ. ක්ලවුඩි ස්ලෝලි ක්‍රිමිනල් වර්ල්ඩ් එකට එන්ඩ වෙලා ස්මෝල් ජොබ් කරනවා. ගෑන්ග්ස් එක්ක ඩීල් කරනවා. පවර් බිල්ඩ් කරනවා. සිටි එකේ ගෑන්ග්ස් කියලා මේ වගේ ගෑන්ග්ස් වගේක් ඉන්නවා. මාෆියා, යකුසා, ක්‍රාටෙල් කියලා ගෑන්ග්ස් වගේක් සිටි එකේ හිටියා. කවුරු එක එක ගෑන් එක්ක වැඩ කරලා ඔහුගේ පොසිෂන් එක බිල්ඩ් කරනවා. මේ හිස්ටෝරි එකේ මේන් තේම් එක විශ්වාසය කියන දේ. ක්ලවුඩි කාටවත් ෆුල් ට්‍රස්ට් කරන්නේ නැහැ. ඒකෙන් තමයි එයා සර්වයිවල් වෙන්නේ. ක්ලවුඩි රිවෙන්ජ් එක කම්ප්ලීට් කරනවා. ඒත් ගේම් එක ක්ලියර් එන්ඩින් එකක් දෙන්නේ නැහැ. ප්ලේයර්ස්ලාට තමා ඩිසයිඩ් කරන්න තියෙන්නේ මේ හිස්ටෝරි එක හීරෝ හිස්ටෝරි එකක්ද විලන් හිස්ටෝරි එකක්ද කියලා. අලුත් ආරම්භයක්, අලුත් කතාවක්. GTA Vice City 1980 ස්ටයිල් සිටි එකක්. නියෝන් ලයිට්, මියුසික්, ඩ්‍රග්ස්. මෙන්න ටොමීගේ කතාව. ටොමීගේ ආරම්භයේ ටොමී ජේල් එකෙන් රිලීස් වෙලා වයි සිටි එකට එන්නේ සිම්පල් මිෂන් එකක් එක්ක. ඩ්‍රග්ස් ඩීල් එකක්. ඒත් එක කම්ප්ලීට්ලි ෆේල් වෙනවා. මනි නැති වෙනවා. ඩ්‍රග්ස් නැති වෙනවා. බොස් ටොමීට ප්‍රෙසියෝ දෙනවා. ඔය දෙකම නැති වෙලා දැන් ඔයාගේ ලයිෆ් එකත් ඉවරයි. මේකෙන් පස්සේ ටොමී නතර වෙන්නේ නැහැ. ටොමී ඩිසයිඩ් කරනවා මම මෙතන කින් වෙනවා කියලා. ඒකෙන් පස්සේ ගෑන්ග්ස් එලිමිනේට් කරලා බිස්නස් බයි කරලා මනි කන්ට්‍රෝල් කරලා ස්ලෝලි සිටි එක කන්ට්‍රෝල් කරනවා. පවර් එක ලැබුණම මිනිස්සයා වෙනස් වෙනවා. ග්‍රීඩ් වැඩි වෙනවා. ටොමී සිටි එකේ බිග්ගෙස්ට්ම ක්‍රිමිනල් බොස් වෙනවා. ෆුල් එම්පයර් එකම කන්ට්‍රෝල් කරනවා. GTA සීරීස් එකේ ලොකුම ගැඹුරුම සහ මිනිස් හැඟීම් ගොඩක් තියෙන කතාව. ඔයාලා හැමෝම දන්න GTA San Andreas. කැරල් ජොන්සන් නැත්නම් CJ. CJ කියන්නේ අවුරුදු ගාණක් නගරයෙන් ඈත් වෙලා ඉඳලා තම හෝම් ටවුන් එකට ආපහු වෙන තරුණයෙක්. එයා ආපු මොහොතේම දැනගන්න ලැබෙන්නේ එයාගේ අම්මා මරලා දාලා තියෙනවා කියලා. ෆැමිලි එක කඩා වැටිලා. CJ ආපහු ලොස් සැන්ටෝස් කියන නගරයට එනවා. එතන එයාගේ සහෝදරයා ස්වීට් සහ යාළුවෝ ගෑන් එකක් රන් කරනවා. ග්‍රෝව් ස්ට්‍රීට් ෆැමිලිස්. ඒත් ඒ ගෑන් එක දැන් ස්ට්‍රෝං නෑ. එනිමීස්ලා පවර්ෆුල් වෙලා. CJ තීරණය කරනවා මම මේ ෆැමිලි එක ආපහු බිල්ඩ් කරනවා කියලා. එතනින් පස්සේ ගෑන් එකට හෙල්ප් කරනවා. එනිමීස්ලත් එක්ක ෆයිට් කරනවා. රෙස්පෙක්ට් ආපහු ගන්නවා. CJ ගේ ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් වෙනවා ක්‍රොපට් පොලිස් ඔෆිසර්ස්ලා. ඔවුන් CJව යූස් කරනවා. ඉලීගල් වැඩ කරනවා. බ්ලැක්මේල් කරනවා. CJට ෆ්‍රීඩම් නැති වෙනවා. CJට හිතනවා එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා
එයාට නැතිවේ කියලා. සමහරෝ බෙටේරි කරනවා ගෑන් එක බ්‍රේක් වෙන්න යනවා කියලා. සීජයට ඒකට ෆේස් කරන්න වෙනවා. සීජගේ ජර්නියක ලොස් සැන්ටෝස්ලින් පටන් ගත්තත් ඊළඟට එයා යන්නේ වෙන වෙන නගරවලට. සැන් ෆෙරීරෝ, ලාස් වෙන්ටර්ස්, මේක ඕපන් වර්ල්ඩ් එකක්. සීජගේ වර්ධන සීජයේ ග්‍රැජුවලි චේන්ජ් වෙනවා. බොඩි ට්‍රේන් කරනවා, ස්කිල් ඩෙවලොප් කරනවා, බිස්නස් මයින්ඩ් ඩෙවලොප් කරනවා. ස්ට්‍රීට් ඩෙවල් එකෙන් බිග් ලෙවල් ප්ලේ එකක් වෙනවා. අන්තිමට සීජේ එනමීස්ලාට ඩිවෙක්ට් කරනවා. කපල් සිස්ටම් එකට නැගී සිටිනවා. ෆැමිලි එක සේව් කරනවා. රෙස්පෙක්ට් ආපහු ලැබෙනවා. ෆැමිලි එකට ලෝයල්ටි තියෙන්න ඕනේ. ට්‍රස්ට් කරනවට කලින් හොඳට හිතන්න ඕන. ඇනන්රියාස් වලින් පස්සේ GTA ලෝකේ තවත් රියලිස්ටික් වෙනවා. ඒ තමයි GTA 4. නිකෝ කියන්නේ යුද්ධයෙන් පසු ජීවිතයට අර්ථයක් හොයන මිනිස්සෙක්. නිකෝ ඇමරිකා එන්නේ කෝසොන් රෝමන් එක්ක ජීවත් වෙන්න. රෝමන් කියනවා මෙතන හොඳ ජීවිතයක් තියෙනවා. ඇත්ත. ඒත් එයාට හම්බෙන්නේ ඩෙබිට්, ක්‍රයිම්, බොරු ඩ්‍රීම් එකක්. නිකෝ ක්‍රයිමල් වර්ල්ඩ් එකට ඇතුල් වෙලා ජොබ්ස් කරනවා, මනි earn කරනවා. ඒත් එයාගේ මෙයින් ගෝල් එක පාස්ට් එකේ එනිමි එක හොයාගන්න. පාස්ට් එකෙන් පැනලා යන්න බෑ. ලයිෆ් එක ඊසි නෑ. ප්ලේයර්ස්ලගේ තීරණය රිවෙන්ජෝ ඩීල් ඒත් දෙකම පේන් තියෙන එන්ඩිංස්. GTA සීරියස් එකේ ඉතාමත් විශාල සංකීර්ණ සහ සිනමාත්මක කතාව. මේ කතාව වෙනස් වෙන්නේ එක මිනිස්සෙක් ගැන නෙවෙයි, ජීවිත 3ක් ගැන. කතාව පටන් ගන්නේ හිම වැටෙන ප්‍රදේශයක බැංකුවක් කොල්ලකන සීසන් එකකින්. මුහුණ වසාගෙන හිටපු කොල්ලකරුවන් 3 දෙනෙක් පොලිසියෙන් පැනලා යන්න හදනවා. ඒ අතර වෙඩි හුවමාරුවක් වෙලා මිචෙල් මැරුණා කියලා හැමෝම හිතනවා. ට්‍රෙවෝර්ට ෂොක් වෙලා. මේකෙන් පස්සේ කතාව ඉදිරියට ජම්ප් වෙනවා. මිචෙල්ගේ ජීවිතය. මිචෙල් ඇත්තටම මැරිලා නැහැ. එයා සීක්‍රට් එකක් යටතේ ජීවත් වෙනවා. ලොකු ගෙයක්, ෆැමිලි එකක්. ඒත් එයාට ජීවිතයක් නැහැ වගේ. මොකද වයිෆ් එක්ක ප්‍රොබ්ලම්, දරුවන් එක්ක කනෙක්ෂන් එකක් නැහැ. එයාට හිතෙන්නේ මම ජීවත් වෙනවද නැත්නම් හිස් ජීවිතයක්ද මේ ගත කරන්න කියලා. ෆ්‍රැන්ක්ලින් කියන්නේ ස්ලම් ඒරියා එකකින් ආපු තරුණයෙක්. ස්මෝල් ජොබ් කරනවා, කාර් සේල් කරනවා. ඒත් එයාට ලොකු හීනයක් තියෙනවා මේ ලයිෆ් එකෙන් ගොඩ යන්න. එයාට මිචෙල් හමු වෙනවා. ඒකෙන් එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ට්‍රෙවෝර් කියන්නේ පාලනය කරන්න බැරි මිනිස්සෙක්. ට්‍රෙවෝර්ට මිචෙල් මැරුණා කියලා හිතුණත් ඇත්ත හොයාගෙන එයා ආපහු වෙනවා. එතනින් ස්ටෝරි එක එක්ස්ප්ලෝඩ් වෙනවා. 3 දෙනා එකට මිචෙල්, ෆ්‍රැන්ක්ලින්, ට්‍රෙවෝර් 3 දෙනාම එකට වැඩ කරන්න පටන් ගන්නවා. ලොකු කොල්ලකෑම්, ලොකු මෙහෙයුම්, විශාල සල්ලි, බැංකු කොල්ලකෑම්, රන්බඩු කොල්ලකෑම්, ආරක්ෂිත ස්ථාන වලින් දේවල් කොල්ලකෑම්, සැලසුම් කණ්ඩායමක් ගොඩ නගනවා. නමුත් සල්ලි තිබ්බත් සතුට නැති වෙන්න පුළුවන්. මිතුරන් අතර විශ්වාසය ඉතා වැදගත්. පිස්සු තේරෙන ජීවිතේ විනාශ කරන්න පුළුවන්. GTA කියන්නේ ගේම් එකක් විතරක් නෙවෙයි. ඒක ෆ්‍රීඩම් එකක්, චොයිස් එකක්, ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්. නීති තියෙන ලෝකෙන් නීති නැති ලෝකෙට යන්න පුළුවන් ගේම් එකක්. ෆෑන්ස්ලා දැන් බලන් ඉන්නවා GTA 6 එනකම්. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.